Hi guys, මගේ ෆොටෝ ෂූට් එකේ vlog එක තමයි මං අද අරගෙන ආවේ. ඉතින් අපි බලමු එදා මගේ දවස ගෙවුන විදිය. මුලින්ම මම මේකප් එකට ගියේ කටුගස්තට අක්කි කෙනෙක්ගේ සැලෝන් එකේ අපොයින්ට්මන්ට් එක දැම්මත් මට හිතුණා ආයෙ සැලෝන් එකට යනවට වඩා මට එයාගේ ගෙදරට කියලා ඩ්‍රෙසින් එක කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මම එයාගේ ගෙදරට කියලා ඩ්‍රෙසින් එක කරගත්තා. ඒ වගේම තමයි මාර්කේ ෂූට් එකට තව නංගි කෙනෙකුත් හිටියා. එයාගේ බර්ත්ඩේ ෂූට් එක මගේ කැෂුවල් නිකන් ෂූට් එකක් තමයි තිබුණේ. එතකොට ඔය ඉන්නේ එහා පැත්තේ නංගි. ඉතින් එයාගේ ගෙදර තමයි සැලෝන් එකේ අක්කගේ ගෙදර තමයි අපි මේකප් එක කරන්න පටන් ගත්තේ. මම ගිහිල්ලා අපි එතනට යනකොටත් උදේ 6ට වගේ ඇති. අපි ගිහිල්ලා ඉතින් අර නංගි ලෑස්ති වෙනකන් මම වීඩියෝ කට්ස් ටිකක් අරගන්න ගමන් හිටියා. ඔන්න මගේ ඩ්‍රෙසින් එක පටන් ගත්තා. ඒ කියන්නේ මේකප් එක පටන් ගත්තා. මේ අක්කගේ මේකප් එකට නම් මම මාර සැටිස්ෆයි. මොකද ලොකු මේකප් එකක් දැම්මේ නැහැ. චාම් එකට මාර ලස්සනට මට අවශ්‍ය වෙන විදිහටම මේකප් එක දාලා දුන්නා යා. ඒ වගේම හෙයා එකත් මට ඕනේ කියපු විදිහටම මාර ලස්සනට හදලා දුන්නා. අර ඈතින් ඉඳන් බලන් ඉන්නේ අනිත් ෆොටෝ ෂූට් එක කරන නංගිගේ අම්මා සහ එයා තමයි බලන් ඉන්නේ. ඉතින් මම නිදිමත කලන්තෙන්ම ඉක්මනට රෙඩි වෙලා අපිට ලොකේෂන් එකට යන්න තිබ්බේ උදේ 8:07 වගේ වෙනකොට. හැබැයි අපි එතනට ටිකක් පරක් වුණා. ඉරාව ගොඩක් වැටිලා තිබුණා. නමුත් අපි අපේ වැඩේ සුපිරියටම කරගත්තා. ඉතින් අපි vlog එකෙන් බලමු කොහොමද එදා දවස ගෙවුනේ කියලා. හරි, අපි මේකප් එක කරලා ඔක්කොම වැඩ ටික රෙඩි කරගෙන අපි ලෑස්ති වුණා යන්න. ඉතින් ওই විදිහට තමයි මගේ මේකප් එකේ ෆයිනල් ලුක් එක තිබුණේ. බලන්නකෝ, හරිම ලස්සනයි, හරිම චාම්. මට ඕන වෙලා තිබුණ විදිහටම එයා ඒ වැඩේ මට කරලා දුන්නා. අපි ලොකේෂන් එකට යන්නේ. ඩ්‍රෙසින් එක කරා. දැන් අපි යන්න හදන්නේ ලොකේෂන් එකට. කෑ ගන්න. බෑ. අතේ තියාගන්නකෝ. ඔන්න මල් පෙති වැටෙනවා. ඒක තියාට නුදේ ඉතින් වැටි. ඔයා ඊයේ වතුරේ දාලා තිබ්බනම් හරියනවා. ඈ? කැමරා බෑග් උඩින්ද? බෑග් එක ඕනේද? උඩින් තියන්න කියලා කියන්නේ. ඔව්. හා. මල් සුවඳක් හොරෙන් බින්දා මල් රොන් රස වැඩිද මන්දා නුඹ පල වෙන්න අසනිසා. ඉතින් නුවර කියලා කියන්නේම ප්‍රේමයක් කියලා කිව්වට මම නුවර ගිහිල්ලා තියන්නේ හරිම පොඩි අවස්ථා ගණනාවකදී විතරයි. ඉතින් මම නුවර ලස්සන බල අපි මේ යන්නේ බෙල්වුඩ් වලට. ගේ ඇතුළෙම ගෙවිච්ච ඒකාකාරී දවස් කීපයකට පස්සේ මම මේ කාලෙකින් තමයි එළියට ආවේ. ඒ කියන්නේ හරියටම මාස එකමාරකට විතර පස්සේ තමයි මම එළියට ඇවිල්ලා ගමනක් යන්නේ. හැබැයි මේ වගේ කොළපාර පරිසරයක් හොයාගෙන යන්නේ මම අවුරුද්දකට විතර පස්සේ. ඉතින් මම හරි ආසාවෙන් තමයි මේ ගමනට ඕකේ වුණේ. මේ මගේ යාළුවෙක්ගේ ෆොටෝ ෂූට් එකක්. ඒ කියන්නේ මගේ යාළුවෙක් තමයි ෆොටෝග්‍රැෆර්. ඉතින් එයාගේ වැඩත් මට සැටිස්. ඒ නිසා මම හරි ආසාවෙන් මේ ගමන යන්න ඕකේ වුණේ. ඉතින් අපි හරිම ආසාවෙන් කතා කර ඉතින් අපි ගියා. ඉතින් ඔය තියෙන්නේ ඔය කැම ගන්න නවත්තලා තියෙද්දි මගේ යාළුවා මට අරන් දීපු වීඩියෝ කට් එකක්. කොහොම හරි අපි විනාඩි 40කින් විතර පස්සේ බෙල්වුඩ් වලට ආවා. මේ තමයි මෙතන view එක. මේක මාරම ලස්සනයි. ඔයාලා බලන්නකෝ. පේන හැම පැත්තෙම කොළ පාට පරිසරයක්. හරිම ආසාවෙන් හරිම නිදහසේ එතන ගියපු වෙලේ ඉඳන් මගේ හිත හරිම නිස්කලංක බවකින් පිරීලා තිබුණා.
මොකද මම කියලා කියන්නේ ඒකාකාරී ජීවිතයක් ගත කරන ගෑල් ළමෙක්. එතකොට මම මේ වගේ වැඩකට එළියට આવොත් ඇරෙන්න මං එහෙම එළියට පහළියට යන ගෑනු ළමෙක් නෙවෙයි. ඉතින් මට ගන්න පුළුවන් තරම් වීඩියෝ කට්ස් එහෙම අරගෙන හැමදේම මම එකතු කරගත්තා. මේ ඉන්නේ සංදීප. එන්න හැරි මාඩි වෙනු. මේ ඉන්නේ මම. මන් දන්නේ ඇයි කියලා මට මේ වගේ පරිසරයක් දැක්කාම පොදවැස්සක් වැටුනාම අපි තවලං වෙනවාද කියන සින්දුව මතක් කරනවා. ඉතින් මම ඒකක් කිය මගේ වීඩියෝ කට්ස් ටික ගත්තා. ඒ වගේම තමයි සංදීප මට හැම වීඩියෝ කට් එකක්ම හරි ලස්සනට අරන් දුන්නා. මේ තියෙන්නේ සංදීප ගත්ත වීඩියෝ ටික. ඉතින් බලන්නකෝ මම හරි සතුටින් ඉන්නේ. දේවදූතයක් දෙනෙත පෙනාවි අර මගුලත්. ඉතින් අර නංගිගේ බර්ත්ඩේ ෂූට් එක ඉවර වෙනකන් මට ලොකුවට ආසාවක් තිබ්බ අර ඔහොම hina වෙනකොට උඹ ලස්සනයි උමා කියන සෝන් එකට වීඩියෝ එකක් අරන් දාන්න. ඉතින් ඒකට හරියන්න ටිකක් මොංගල් ෂේප් එකට මම වීඩියෝ ටිකක් ගත්තා. හැබැයි මම මේ සිද්දෝර වීඩියෝ එකක් හැදුවේ නැහැ. ඔහොම වීඩියෝ කට්ස් ගත්තට මම බොහොම කලාතුරකින් තමයි වීඩියෝ හදලා දාන්නේ. ඉතින් අය විදිහට තමයි මම මගේ දවස ගත කරේ. තවත් ඉස්සරහට වීඩියෝත් තියෙනවා. ඉතින් එකින් එක අපි බලමු කොහොමද වැඩේ සිද්ධ වුණේ කියලා. මට හිතුණා හයික් කරන, ට්‍රැවල් කරන මිනිස්සු හැමදාම ඒ කියන්නේ අඩුම සතියකට එකපාරක් හරි මාසෙකට එකපාරක් හරි මෙහෙම සතුටින් ජීවත් වෙන ඇති නේද කියලා. ඉතින් මේ පරිසරයත් එක්ක මට පුදුම ලෙන්ගතුකමක් ඇති වුණා. ඔය ඔතන මම ඔය පොතකුත් තියාගෙන ඉන්නේ ෆොටෝ ෂූට් එකේ පොඩි ෂොට් එකක් ගන්න. ඉතින් ඔය පිස්සෙක් වගේ ඇවිදින කැලෙත් සංදීප වීඩියෝ කරලා තිබුණා. ෆොටෝ 10ක් ගැහුවේ නේ. මේ ජීවිත අවදානම දාලා මම මෙතන නැග්ගේ. මේ ජීවිත ලස්සන. එන්න ඉතින් මේ බහින්න ඕනේ මම. තර්ඩ් පාටියා. පාඩ දෙන්න. මෙයාලා මගෙන් බැනුම් අහහා මගේ වීඩියෝ ගන්නවා, ෆොටෝස් ගන්නවා. ඒත් එයාලට ඇති වෙන්නේ නැහැ, මට ඇති වෙන්නේ නැහැ. අපේ උන්නේ වරම්මනේ. ඔය සීට් එකේ එල්ලෙන්න එපා මගේ. ඉතින් ලොකේෂන් එකට යද්දි හිටියට වඩා එද්දි මුන් දෙන්නා මට හොඳටම ෆිට වුණා. අපි ගත්තා සහස්වරේ අච්චාර. මේක දාන්න ඕන කරනවා. මගේ කොණ්ඩේ බෝ එක බහලා නේ. ආතම ගුරු කොහෙන්ද? මන්නගේ සහස්වරේ අච්චාර සෙට් නෑ. නවත්තන්න බෑනේ. ඉතින් අපි ඉක්මනටම ගෙදර ආවා. මොකද මට හවස 4ට මගේ ක්ලාස් එකක් කරන්න තිබුණා. මම ඒ නිසා ටිකක් කල් තියා ගෙදර ආවා. ඊළඟ වීඩියෝ එකකින් එනකන් පරිස්සමට ඉන්න.